ආයුබෝවන් හිතවතුනි හිතවතියනි දේශපාලන කරලේ නැවුම් පුවත් ඔබ වෙත රැගෙන එන සඳහා සේසත් ටීවී රසික ඔබට අපි ආරාධනා කරනවා අප සමග රැඳී සිටින්න කියලා. නාට්‍ය රූපී දේශපාලන ප්‍රහසනයන්ගේ සත්‍ය ගවේෂක අඳුරය සේසත් ටීවී කාලීන දේශපාලන මතවාදයන් කාලීන දේශපාලන සිදුවීම් බොහොමයක්ම නිරවුල්ව සහ සත්‍ය තොරතුරු ඔබට රැගෙන එන්න අපි සේසත් ටීවී channel විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සේසත් ටීවී channel එකත් සමග එකතු වෙන්න, අපිව subscribe කරන්න, අපගේ වීඩියෝ දර්ශන ඔබ නරඹන්න. ඔබට දේශපාලන පොරපිටියේ ඉතා නැවුම් සහ ඒ වගේම ඉතා උද්වේගකර සිදුවීම් නිවැරදිව දැක බලා ගැනීමට දැන අඳුන ගැනීමට අවස්ථාව අප වෙතින් සැලසෙනවා. ඉතින් ඒ අනුව අපි අපේ සේසත් ටීවී channel එක මධ්‍යස්තව සෑම සිදුවීමකම සත්‍ය පමණක් පදනම් වෙලා සත්‍ය මත පිහිටලා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට අපි පොරොන්දු වෙනවා. ඉතින් ඒ අනුව අපි තෝරාගත්ත පළවෙනි මාතෘකාව විදිහට ඔබ මේ වෙනකොට බොහෝ මාධ්‍ය වලින් ඇසිදිසි මාධ්‍ය සියල්ලෙන්ම සහ මුද්‍රිත මාධ්‍ය වලත් ඔබ දැනගත්ත තොරතුරක්. හැබැයි මේ තොරතුර අලුත් නැවුම් කරුණු දිනෙන් දින අලුත් වෙමින් ඉදිරියට ගමන් කරන දේශපාලන සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයෙක් වන දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා හා සම්බන්ධ ස්වයංක්‍රීය ගිනි අවිය පිළිබඳව සිද්ධිය. ඒතකොට මේ ස්වයංක්‍රීය ගිනි අවිය විශේෂ වෙන්නේ එක අතකින් මේක සාමාන්‍ය ගිනි අවියකට වඩා මේක රන් ආලේපිත ගිනි අවියක්. ඉතින් මුලින්ම මේ පිළිබඳ වාර්තා වුණේ රත්තරන් ස්වයංක්‍රීය ගිනි අවියක් විදිහට T56 අවියක් විදිහට. ඉතින් මේ ගිනි අවිය අපට හමු වෙන්නේ වයස අවුරුදු 68ක් වගේ වයස ඇති කාන්තාවක්ගේ බෑග් එක තිබිලා. ඉතින් ඒ කාන්තාව අවසානයේදී එයාගෙන් ප්‍රශ්න කරාන් පස්සේ ඇයට මේ ගිනි අවිය ලැබිච්ච ආකාරය පිළිබඳව ඇය හෙළිදරව්වක් කරනවා. ඉතින් ඒ හෙළිදරව්ව ඔස්සේ දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ යටතේ කටයුතු කරපු පුද්ගලයෝ කීප දෙනෙක්ගෙන් මේ වෙනට ප්‍රශ්න කරලා තියෙනවා. මෙතන මේ සිදුවීමට වඩා මේ යට තියෙන දේශපාලන යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. අන්න ඒ දේශපාලන යථාර්ථය මේ සැඟවුණු දේශපාලන යථාර්ථය පැහැදිලි කිරීම තමයි සේසත් ටීවී අපගේ වෑයම. ඉතින් එහෙම ගත්තාම ඔබ මතක තියාගන්න ආදරණීය ජනතාව විදිහට මේ රටේ දේශපාලන බලවතුන් සාමාන්‍ය පොදු ජනයාගේ ඡන්දයෙන් බලයටපත් වෙලා ඒපත් වෙච්ච බලය ජනතාව සුභසිද්ධිය වෙනුවට යොදවන වෙනුවට තමන්ගේ සුඛ විහරණය සඳහා යොදාගත් ආකාරය අපිට පෞද්ගලික කාලය පුරාවටම ඕනෑතරම් නිදසුන් තියෙනවා අපිට ඒ පිළිබඳව. ඉතින් අනිත් අතට ගත්තහම ජනතාවට සේවය කරන්න එන මේ දේශපාලඥයෝ බොහෝ වෙලාවට තමන්ගේ බලය රැක ගන්න තමන්ට ඡන්දය දීපු ජනතාවට පවා එරෙහි වෙන්න අවස්ථාවන් දැකලා තිනවා. අන්න එවැනි අවස්ථාවක් තමයි මේ අවස්ථාව. විශේෂයෙන් අමාත්‍යවරයෙකුට රජයෙන් ආරක්ෂාව ලැබෙනවා, ආරක්ෂක නිලධාරීන් ලැබෙනවා. හැබැයි ඒ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාවටත් වැඩිය මොහු විශ්වාසය තබලා තියෙන්නේ මෙන්න මේ පෞද්ගලික ගිනි අවියක් පරිහරණය කිරීම. තෙන්දී අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේක එක සිදුවීමක් නෙවෙයි. මේ පහුගිය කාලේ පුරාවටම ලාංකීය දේශපාලන භූමියේ හිටපු මේ චරිත මේ දේශපාලන ප්‍රවාහයන් තුල හිටපු මිනිස්සු තමන්ගේ බලාධිකාරිය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඔවුන් පෙළඹෙච්ච බව. ඒක තමයි මේකේ තියෙන විශේෂ සිදුවීම. ඉතින් අනිත් අතට ගත්තන් පස්සේ මේ සිදුවීම අපි දන්නවා කල්තියා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයටපත් වූ සැනින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශයටපත් කළා. විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයටපත් කළා අනවසර ගිනි අවි තියෙන අය ඒව ගෙනල්ලා බාර දෙන්න කියලා. ඒ අනවසර ගිනි අවි ගෙනල්ලා බාර දෙන්න කියලා ප්‍රකාශ කරායිම සමගම ගිනි අවි කිහිපයක් බාර දීම සිද්ධ වුණා. නමුත් පාතාලය හා සම්බන්ධ
ඍජුවම සම්බන්ධතා තියෙන දේශපාලන ප්‍රවාහයක් අපි දන්නවා අපේ රටේ තියෙනවා ක්‍රියාත්මකයි. ඉතින් දේශපාලඥයන් ගොඩක් වෙලාවට රැකුනේ මේ පාතාලය සමගින්. පාතාලය රැකුනේ දේශපාලනය සමගින්. ඒතකොට මේ පාතාලය සහ දේශපාලනය අතර ඊටාම කිට්ටු ඥාති සම්බන්ධතාවයක් ගොඩනැගිලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි පහුගිය කාලේ පුරාවටම පාතාලය මර්ධනය කරන්න යද්දී විවිධ දේශපාලඥයෝ ඒකට මැදිහත් වෙලා විවිධ දේශපාලඥයෝ ඒ වෙනුවෙන් පෙනී හිටලා ඒ පාතාලය කටයුතු අඩාල කරේ. ඉතින් පාතාල මර්ධනය කිරීමේ එක පියවරක් විදිහට මේ අනවසර ගිනියවි භාවිතා කරන එක අනවසර ගිනියවි ක්‍රැස් කිරීම රජයේ තීරණය වුණත් ඇතැම් වෙලාවට පාතාලය ඉක්මවා යන සමහර ගිනියවි පාතාලයේ සතු සමහර ගිනියවි අපිට හිතන්න පුළුවන් අපිට සැක හිතෙනවා දේශපාලඥයෝ ළඟ රඳවා තිබුවාද කියන ප්‍රශ්නය. විශේෂයෙන් වයස අවුරුදු 68ක් වන මේ කාන්තාවට ගිනියවියක් පිළිබඳ අදහස ඇත්තටම නොතේරුණාම කියලා හිතන්නත් අමාරුයි. ඇයගේ ප්‍රකාශයන් වය කියන්නේ මේක සෙල්ලම් අවියක් කියලා හිතුවා කියලා. එතකොට සෙල්ලම් අවියක් ඇත්තටම දේශපාලඥයන්ට ස්වයංක්‍රීය ගිනියවියත් සෙල්ලම් අවියක් තමයි. මොකද ඔවුන්ගේ උණ්ඩයට ගොදුරු වෙන්න ඔවුන් අපේක්ෂා කරන පරිදි ඕනෑම කෙනෙක් ගොදුරක් වෙන්න පුළුවන්. තමන්ට අභියෝගයක් වන තමන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන ඕනම කෙනෙක් අභියෝගයට ලක් වෙනවා මේ අවස්ථාවේදී. එතකොට ඇත්තටම භාෂණයේ නිදහස පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. පහුගිය කාලේ පුරාවටම විපක්ෂයේ බොහෝ දෙනා කතා කරේ ජාතික ආරක්ෂාව පිළිබඳව. ඒතර ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරද්දී ඔවුන් කිව්වේ තැන තැන පාතාලයේ අය මිනිමරා ගන්නකොට ඒක ජාතික මේ ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මෙහෙම හිටපු අමාත්‍යවරයෝ ගාව මේ වගේ ස්වයංක්‍රීය ගිනියවි රඳවා තබාගෙන තියෙනවා නම් එසේ තිබුණායයි හෙළි වෙනවා නම් ඇත්තටම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයේදී දේශපාලඥයෝ පාතාලයට වඩා වගකිය යුතු බව. එතකොට අපේ පැත්තෙන් අපි යෝජනා කරන්නේ සියලුම දේශපාලඥයන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් ලබා දීලා තියෙනවා. ඒ අයගේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා. හැබැයි ඔවුන් සතුව මේ අනවසර ගිනියවි රඳවා තබා ගැනීම කියන එක සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට තර්ජනයක්. සාමාන්‍ය ජීවිත මිනිසුන්ටත් වඩා විරුද්ධ මත දරන දේශපාලන ධාරාවේ අයටත් තර්ජනයක්. ඉතින් ඇත්තටම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවපත් වෙලා අපිට තියෙන ගැටලුව තමයි පරාජිත දේශපාලඥයෝ ගාව මේ විදිහට අවියාවුද රඳවා තබා ගැනීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් එක පෙළට විපක්ෂයේ හිටපු මැති ඇමතිවරු එක පෙළට බන්ධනාගාරගත වෙන කාලයක් මේ. එක පෙළට සිපිරිගේට කියන තේමා පාඨය ඇත්තටම මේ වෙලාවේ විපක්ෂයට යොදා ගන්න පුළුවන් ඇත්තටම. අද මහින්දානන්ද අලුත්ගමගේ කෙහෙලිය රඹුක්වැල්ල තාමර සම්පත් දසනායක. එතකොට මේ වගේ ඊළඟ කෙනා අපේ දුමින්ද දිසානායක. එතකොට මෙහෙම ගත්තාම ප්‍රධාන වශයෙන් දේශපාලන කරලියේ රඟ දැක්වූ ඒ ප්‍රධාන යයි කියු දේශපාලන චරිත අද එකිනෙකා එක පෙළට එක වැලට සිපිරිගෙට දක්වන මොහොතක් ඉතින්. එතර එහෙම ගත්තාම අපිට නීතියේ ආධිපත්‍ය ස්වාධීනත්වය පිළිබඳව අපිට කිසියම් සතුටක් තියෙනවා. ඒ තමයි වෙනදා අමාත්‍යවරයෙක් එහෙම නැත්නම් മന്ത്രിවරයෙක් අඩුම ගානේ ප්‍රාය සභාපතිවරයෙක්වත් නීතියේ රැහැන්ට අසු කරලා ඒ අය අධිකරණ හැමුවට ගේන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපිට මතකයි කුඩු බිස්නස් පිළිබඳව විශේෂයෙන් ඒ කුඩු ජාවාරම් කරපු එයයි සැක හිතන ඒ සඳහා ඕනෑවටත් වඩා සාක්ෂි තිබුණු ඇතැම් ඇමතිවරුන්ව රජයේ ඉහළම නිලධාරීන් රජයේ ඉහළම තනතුරු දරන අය ගිහිල්ලා ඒ අයව වැළඳගෙන ආරක්ෂාව සැපයුවා. අන්න ඒක නිසා අද කාලේ අපිට පුංචි සතුටක් තියෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් මේ කරගෙන යන වැඩසවලදී මේ නීතියේ ආධිපත්‍ය ස්වාධීනත්වයට ගෞරව කරලා තියෙනවා. ඉතින් ඒක රටක හොඳ ලක්ෂණයක්, දියුණු වෙන රටක හොඳ ලක්ෂණයක්. ඉතින් අපි විශේෂයෙන් ඒ පිළිබඳව සතුටටපත් වෙනවා. ඒ වගේම අපිට කියන්න කැමති මේ සැරින් සැරේට සතියෙන් සතියට දේශපාලන ප්‍රහසනයන් සමාජගත කරලා ඒ ප්‍රහසනයන් ඔස්සේ වැරදි මගට මිනිසුන්ගේ සිතුවිලි සමුදාය යොමු කරලා විවිධාකාර විකාරරූපී ෆේක් නිවුස් ගහලා මේ රටේ ජනතාව මුලාවටපත් කරලා රජයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වුන් යොමු කරන බවක් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන සමහර ජනමාධ්‍ය තමන්ට ලැබෙන නිවුස් එක ඒ ප්‍රවෘත්තිය ඒ ප්‍රවෘත්තියේ සැබෑ ප්‍රවෘත්තිමය වටිනාකම ඔබට ගිහිල්ලා ඒක තුල ප්‍රබන්ධයක් නිර්මාණය කළා. ඒ ප්‍රබන්ධය නිසා
සමාජයේ තැතිගැන්මට ලක් කිරීම වැනි කාරණා වෙනවා. ඉතින් ඒ වගේ කාරණා පහුගිය කාලේ පුරාවට මුණා. ඒ කාරණා ඉදිරියට වෙනවා නම් ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ සඳහා තීරණයක් ගත යුතුයි කියලා යෝජනා කරනවා. ඒ වගේම රටේ සබුද්ධික ජනතාව විදිහට මේ ජනමාධ්‍ය තුලින් ප්‍රකාශයට පත් කරන මේ විවිධ ජන මතයන්, විකෘති ජන මතයන්, දේශපාලන මතයන් පිළිබඳව සාවධානව ඉන්න ඕන. ඒවා පිළිබඳව හරියට කිරා මැන බලලා ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕන. ඉතින් අපි දේශපාලන සත්‍ය ගවේෂකයෝ විදිහට අපි සේසත් ටීවී channel එක ඔස්සේ අපි ඔබට නිවැරදි ඒ වගේම තර්කානුකූල සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියටත් මෙවැනි වීඩියෝ වලින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳී සිටින්න, අප සමග එකතු වන්න, අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලමින් අද දවසේ මේ තේමා ඔස්සේ අත්දැකූ කතිකාවත මෙතින් නිමාවටපත් වෙනවා. මම ගාමිණී මහ කුමාර සේසත් ටීවී වෙනුවෙන්